හායි ඔයාලට කොහොමද? ගොඩක් දවසකින් තමයි මට YouTube vlog එකක් අරගෙන එන්න ඕනේ. ඉතින් මම ගියා ලස්සන මං හිතනවා ඔයාලත් ආස ඇති කියලා. ඒ වගේම තමයි මං ගියේ ස්පෙෂල් කවුද කියලා බලාගෙන ඉන්නකෝ. මට හිතුණා මේ වීඩියෝ එක දකිනකොට අපේ රට චූටි වුණා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක දීනාවී කොච්චර ලස්සනද කියලා. මේ මල් දැකලා තියනවද? මම යන්නේ කොහෙද කියලා පොඩ්ඩක් ජස් කරන්න බලන්න. ඒ වගේම තමයි channel එකත් subscribe කරන්න. අපිට ජපාන් යන්න නැහැ. අපිට ලංකාව තියෙනවා. ඉතින් මම මේ ගියේ කවුද කියලා දැන් දකිනවා. මගේ අම්මා බලන්න මම ගියා නුවරට. නුවරට කියන්නේ ඉතින් මං ආසම නගරයක්. ඉතින් මේ තැන ඔයාලත් දන්නවා ඇති. පොඩ්ඩක් අම්මත් එක්ක පළවෙනිට ගිහින් මාලිගාවට. මොකද අපි ගොඩක් කාර්යබහුල වුණාට ඒකෙන් මිදලා පොඩ්ඩක් හරි හිත නිදහස් කරගන්න තියෙන හොඳම තැනක් විදිහට මම දකිනවා. ඒ වගේම තමයි බෞද්ධ අපිට උතුම් සිද්ධාස්ථානයක්. විශේෂයෙන්ම මගේ අම්මව බලන්න යන්න හේතුව තමයි එයාගේ වැඩ වගයක් තිබ්බා, මගේ වැඩ වගයක් තිබ්බා. අපි දෙන්න හිතුවා මුලින්ම මාලිගාවට ගිහින් ඒ ටික කරමු කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන මට ආදරය කරන ප්‍රේක්ෂකයෝ ගොඩක් හම්බුණා. ගෙම ලොකු මිස් කියන කෙනාට ආදරය කරන එක ෆොටෝ ගන්න ගොඩක් අය කතා කරා. නමුත් මම මේක වීඩියෝ කරේවත් මොකුත් නෑ. ඉතින් ෆොටෝස් එකක් හරි ගන්න කියන තැන අරන් දුන්නට අපිට ගාණක් නැති වුණානේ. සෝරි ඒ ටික දාන්න බැරි වුණේ එකට. මේ දවසේ ගියේ නම් ඉතින් මගේ අනිත් පහුවෙන්දා ෂූට් එකක් තිබ්බා. ඉතින් ඔයාට මේ පේනවා ඇති මං කිව්වේ මට ෆොටෝ ෂූට්ස් එකක් කියලා. ලෙහෙංගා ඒකට ස්පොන්සර් කරේ සාරේ. ඉතින් thank you. ඒවා නම් මගේ Facebook page එකේ ගොඩක් ඔයාලා දකින්න ඇති කියලා හිතනවා. ඒ වගේම තමයි මේකදී නලින් අය තමයි මේකප් එක හිටියේ. මම අපේ එක ගිහින් ෂූට් එකක් කරපු වැඩ තියෙනවා. නමුත් කැන්ඩි වල මගේ ෆස්ට් ෂූට් එක වගේම ෆොටෝ ඇන්ඩ් බ්‍රයිඩල් වල. ඉතින් ඒක සතුටුයි. ඒ වගේම තමයි කුරුතා කියන එදා ෆන්ක්ෂන් එකක් තිබ්බා. ඒකටත් යන්න වුණා. ඉතින් මම හිතනවා අපේ ජීවිතයේ හැම තැනම හැල හැප්පි රැවටි මේ වගේ විතරක් නෙමෙයි අපිට එන විවේචන ඒ සියල්ලම හරි තැනට හරි ශක්තියක් දෙන්නේ අම්මනේ. ඉතින් ඒ විතරක් නෙමෙයි තාත්තත් ඉන්නවා. නමුත් අම්මගේ ශක්තියෙන් තමයි අපි හැම ගමනක්ම යන්නේ. ඉතින් ඔයත්ටත් මාපියෝ ඉන්න කාලෙදී යාලට ගොඩාක් ආදරයෙන් ඉන්න පුළුවන් පොඩි දේද යාලත් එක්ක ආදරයෙන් රැක බලා ගන්න යාලට කරන්න පුළුවන් දේ කරන්න. ඉතින් මමත් කැන්ඩි වලට එක්ක ගෙන ගියේ පොඩි සර්ප්‍රයිස්. ඉතින් ඒක තමයි ඒ සර්ප්‍රයිස් එක ඊළඟ වීඩියෝ එකේ තියෙනවා. මට පුළුවන් පොඩි ටයිම් එකේදී මං යාලා දිහා බලනවා. මොකද එයාලා අපි මේ තැනට එනකම්ම ලොකු කැපකිරීමක් කරානේ. ඉතින් අපිට පුළුවන් ටයිම් එකේදී අපි යාලට ලොකු කැපකිරීමක් වගේම එයාලට හිත සතුටු වෙන්න පොඩි හරි දෙයක් දුන්නොත් ඒක වටිනවා කියලා මම හිතනවා. මගේ චූටි නංගි නම් ආවේ නැහැ. මොකද එයා පොඩ්ඩක් මිස් වුණා. මගේ වලටනේ ආවේ. ඉතින් චූටි පවුල රත්තරන් කියලා තියනානේ. ඉතින් අපි ඔහොම තමයි ගෙවුනේ. අනිත් දේ තමයි ඔයාලා මාත් එක්ක තරහ වෙන්න එපා. vlog නම් ගේන්න ගොඩාක් බැරි වුණ තරම්. නමුත් ඉස්සරහදී ලස්සන දේවල් ගේනවා කියලා කියනවා. තව දෙයක් තමයි අපේ ලංකාව කොච්චර ලස්සනදනේ හැම පැත්තකින්ම. විශේෂයෙන්ම මම මේ ජපාන් වල තියෙන මේ මාලට නම් මාරම ආසයි.
පේරාදෙණිය කියන්නේ නුවර කියන්නේ එක අමුතුම හැඟීම. ඒ හැඟීම දැනෙන්නේ කැන්ඩිවල ඉන්න ඔයාලට වගේ මෙතනින් යන අපිට තමයි. ඔන්න ඉතින් ඔක්කොම මම එන ගමන් තමයි ඉන්නේ. ඉතින් ආයෙත් ආවොත් මං ඔයාලට කියන්නම්. චූටි දෙයක් කියන්න හිතුණා. ඔයාලා කොහේ ගියත් කොතන ගියත් අපේ ටොෆි කොලයක් තිබ්බත් බිම දාන්න එපා. ඒකෙන් අපි හිතන්නේ නැති විදිහට පාර විතරක් නෙමෙයි ෆොරිනර්ස්ලා අපේ රටට එනකොට අපේ රටේ සම්පත අපි සුරකිනවා කියලා තියෙන්න ඕනනේ. සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ channel එක. රංජනී නාලි.